හායි මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද අරන් ආවේ ගෝල්ඩ් ෆේස් එකේ විකුණන ඉස්සු වඩේ රෙසිපි එකක්. ඉතින් මේ වගේ රසම රස රෙසිපි ඔයාලට බලා ගන්න පුළුවන් මගේ වීඩියෝස් වලින්. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහින් subscribe කරලා bell icon එක touch කරන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ලොකු පොඩි හැමෝම ආසාවෙන් කන ඉස්සු වඩේ හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා දැන් බලමු. මම මෙතන පරිප්පු ග්‍රෑම් 200ක් අරන් තියෙනවා. මේ ඉස්සු වඩේක හදන්න අවශ්‍ය වෙන්නේ කඩල පරිප්පු. ගෙදර කඩල පරිප්පු තිබුණ නැති නිසා තමයි මම මේ කප් පරිප්පු එක අරන් තියෙන්නේ. බ්ලෙන්ඩ් කරද්දී වතුර ටික හොඳට පෙරාගෙන තමයි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. පරිප්පු ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගෙන විනාඩි 20ක් පෙඟෙන්න තියලා තමයි මම මෙතන අරන් තියෙන්නේ. මම මෙතන ඉස්සු ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. ඊළඟට පරිප්පු ටික හොඳට ක්‍රීම් එකක් වෙනකන් බ්ලෙන්ඩ් කරගෙන තමයි මම මෙතන අරන් තියෙන්නේ. ලුණු ගෙඩියක් කොටුවට පොඩි කෑලි වලට කපාගෙන කරපිංචත් පොඩි කෑලි වලට කපාගෙන අමමිරිස් කරල් දෙකකුත් පොඩි කෑලි වලට කපාගෙන තමයි මම මෙතන අරන් තියෙන්නේ. ඉස්සු ටිකට වතුර ටිකක් දාගෙන ලුණු කුඩු තේ හැන්දකුත් දාගෙන අපි මේක හොඳට ලුණු ටික උරා ගන්නකම් විනාඩි 10ක් තියන්න ඕනේ. ඊළඟට වඩේකට ඉස්සු අලව ගන්න අපි බැටර් එකක් හදා ගන්නවා. මම මේකට පාන් පිටි මේස හැඳි 3කුයි වතුර මේස හැඳි 3කුයි දාගෙන හොඳට කවලම් කරගන්නවා. මේ වගේ බැටර් එකක් වෙනකන් අපි හොඳට වතුර එකතු කරගන්න ඕනේ. දැන් අපි බ්ලෙන්ඩ් කරගත්තු පරිප්පු ටිකට කපාගත්තු අමු මිරිස් ඒ වගේම ලූණු කරපිංච එකතු කරගන්න ඕනේ. ඊළඟට ලුණු කුඩු තේ හැඳි දෙකකුයි මිරිස් කෑලි මේස හැන්දකුයි එකතු කරගෙන කහ කුඩු තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්තු වඩේ මිශ්‍රණය. දැන් මිශ්‍රණය මේස හැන්දක ප්‍රමාණයක් අරගෙන ඒක තුනී කරගෙන රවුම් හැඩයට හදා ගන්න ඕනේ. ඔයාලා පරිප්පු ගන්නකොට කඩල පරිප්පු ගන්න. එතකොට මේ ඇලෙන ගතිය නැතුව ඔයාලට ලස්සනට රවුම් හැඩයට ගන්න පුළුවන්. දැන් අපි හදාගත්තු බැටර් එක මේ වඩේක උඩින් ගාලා ඉස්ස අලවගෙන ඉන්න ඕනේ. දැන් තෙල් තාච්චියක් ලිපේ තියලා වඩේක බෙදෙන්න අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගෙන රත් වුණාට පස්සේ මේ වගේ ඒක කැඩෙන්නේ නැති වෙන්න අරගෙන තෙල් තාච්චියට දාගෙන ඉමු. හදාගත්තු වඩේ එක තෙල් තාච්චියකට දැම්ම ගමන් ඉක්මනින් ලිප ළඟින් අයින් වෙන්න. තෙල් පයින්නවා ලිපට දැම්ම ගමන්ම. මේ ඉස්සු වඩේ එක ටිකක් රන්වන් පාට වෙනකම් බැදගත්තට පස්සේ ලිපෙන් බාගමු. ටිකක් රන්වන් පාට වෙනකම් බැද්දට පස්සේ බාගන්නේ අපි මේක නිවුනට පස්සේ ආයෙත් පාරක් මේක බැද ගන්න ඕන නිසා. මේ වගේ අපි අනිත් ඉස්සු ටිකත් බෙදගෙන ඉමු. අපි මේ වඩේ එක හොඳට රන්වන් පාට වෙනකම් බැදගන්නේ නැත්තේ ඉස්සු හොඳට බැදීලා වඩේ එක හොඳට බැදෙන්නේ නැති නිසා. ඒක නිසා තමයි වඩේ එක ටිකක් රන්වන් පාට වෙනකම් බැදගෙන නිවුනට පස්සේ අපි ආයෙත් හොඳට රන්වන් පාට වෙනකම් බැදගන්නේ. දැන් මේ ටිකක් රන්වන් පාට වෙනකම් බැදගත්තු වඩේ එක අපි ආයෙත් හොඳට රන්වන් පාට වෙනකම් බැදගමු. මේ වගේ හොඳට දෙපැත්ත හරව හොඳට බැද ගන්න ඕනේ. මේ ගානට හොඳට බැදුනට පස්සේ තෙල් බේරෙන්න ටිෂු එකක තියමු. මේ බලන්නකෝ අපි හදාගත්තු ඉස්සු වඩේ ටික. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එකට ගිහින් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ රසම රස වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ආයෙත් දවසක මේ වගේ රසම රස රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට බුදු සරණයි.